සුබ දවසක් කියලා පිළිගන්නවා රසීටෙක් ෂෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයත් ඩයලොග් 547 ෆන් බ්ලාස්ට් පැකේජ් එක කොමියුනිකේෂන් එකකින් හරි වෙනත් ක්‍රමයකින් හරි රීලෝඩ් එකක් විදියට ඇක්ටිවේට් කරගන්න හැදුවනම් ඒ පැකේජ් එක නෑ අයින් කරලා කියලා කියන්න ඇති. ඉතින් මේ වෙනකොට ඩයලොග් එකෙන් රුපියල් 547 ෆන් බ්ලාස්ට් පැකේජ් එක රීලෝඩ් මාර්ගයෙන් ඇක්ටිව් කරන්න බැරි විදියට අයින් කරලා තමා තියෙන්නේ. ඒත් අපිට තවමත් USSD කෝඩ් එකක් ඩයල් කරලා මේ පැකේජ් එක අපේ ෆෝන් එකෙන්ම ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොහොමද මේ විදියට පැකේජ් එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඉතින් ඔයත් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් මම අද මේ කියා දෙන විදියට ඔයාට රුපියල් 547 ෆන් බ්ලාස්ට් පැකේජ් එක ඇක්ටිව් කරගන්න නම් ඔයාගේ ෆෝන් එකේ SIM එකේ බැලන්ස් එක රුපියල් 547කට වඩා වැඩි වෙන්න ඕන. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ SIM එකට රුපියල් 547කට වඩා වැඩි රීලෝඩ් එකක් දාගන්න. ඉතින් මම මුලින්ම මගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන #678 කියන නම්බර් එකට මගේ ඩයලොග් SIM එකෙන් කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා බලා ගන්න පුළුවන්. මෙතන අංක 3 යටතේ තියෙනවා මොබයිල් data plans කියලා. එතනට අංක 3 දීලා send කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා බලා ගන්න පුළුවන්. මෙතන අංක 1 යටතේ තියෙනවා ෆන් බ්ලාස්ට් කියලා. මම මෙතෙන්ට අංක 1 දීලා send කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට 92 කියලා next කියලා බලා ගන්න පුළුවන්. මෙතනට 92 කියලා දීලා send කරගන්න. ඊට පස්සේ 5 කියලා ඔයාට බලා ගන්න පුළුවන් මුලින්ම රුපියල් 547 Pro Tri days කියලා. ඉතින් මෙතෙන්ට අංක 5 දීලා send කරගන්න. ඊට පස්සේ ඔන්න මේ විදියට ඔයාට පුළුවන් ඔයාගේ රුපියල් 547 ෆන් බ්ලාස්ට් පැකේජ් එක කලින් වගේම ඇක්ටිව් කරගන්න. ඉතින් මෙතෙන්ට ඔයාට කරන්න තියෙන්නේ අංක 1 දීලා send කරගන්න. ඉතින් මෙන්න මේ විදියට ඔයාටත් පුළුවන් ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් ඩයලොග් 547 ෆන් බ්ලාස්ට් පැකේජ් එක ඇක්ටිව් කරගන්න. එහෙමනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ ගැන නොදන්න ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා.